උදේ ගම්මන්පිල හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා දිගින් දිගටම චෝදනා කරනවා මේ රත්නායක ඇමතුමා මේ කන්ටේනර් 323ක් අනීතික විදිහට මුදා හැරලා තියෙනවා කියලා. ඔය ඇත්තටම අපේ කැබිනට් ප්‍රකාශක විසින් ඊට අදාළව පැහැදිලි කිරීම කරා මේ වෙනකොට පැහැදිලි කිරීම කරලා තියෙනවා. ඒ නිසා ඒගොල්ලොන්ට දැන් හැමතැනම චෝදනා එල්ල වෙලා තියෙනවා. හිලේ විලංගු වැටෙන්න වෙලා තියෙනවා, නඩු වැටිලා තියෙනවා. එතකොට මේවා නිකම් සමනය කරගන්න අපි විතරක් නෙමෙයි ඒගොල්ලොත් එහෙම තමයි වාගේ එකක් පෙන්눔 කරන්න ඒගොල්ලෝ අභූත චෝදනා එල්ල කරමින් තිබෙනවා. ඒ නිසා බිමල් රත්නායක ඇමතුමාම ওই සම්බන්ධව දීර්ඝ පැහැදිලි කිරීම කරලා තියෙනවා. ඊට අදාළව ඕනම විමර්ශනයක් කරන්න පුළුවන්, පරීක්ෂණයක් කරන්න පුළුවන්. ඒක කිසිම ගැටලුවක් නැහැ. හැබැයි මේ අය මේ ඉදිරිපත් කරන චෝදනාවන් අපි බැහැර කරනවා. අත්අඩංගුවට ගන්න කියලා හැබැයි ගම්මන්පිල මේ මහත්තයා කියනවා. අත්අඩංගුවට ගැනීමට අදාළව මේ කතා කරන මං උනත් අත්අඩංගුවට ගැනීමට අදාළ මොනවා හරි හේතු කාරණා තියෙනවා නම් අත්අඩංගුවට ගන්න ඕනේ. ඒක කිසි ගැටලුවක් නැහැ. ඒ නිසා මේ නීතිය ඉදිරියේ අපි කවුරුත් සමානයි. අපි කවුරුත් එකයි. ඒකේ කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ එතකොට ඊට අදාළව පැහැදිලිවම ඉදිරි කාලය තුල මේකේ මොකද්ද තවත් තොරතුරු රටේ ජනතාවට දැනගන්න පුළුවන්. මේ අය මොකද මෙච්චර මේ කෑ ගහන්නේ කියන එකට අදාළ හේතු සාධක පිළිබඳව ජනතාව වෙතටම කල්පනා කරමින් තියෙනවා මේනකොට.